ඉස්සර දෙයිතනේ බලමු කඩන් කීයක් කන්න පුළුවන් කියලා. කීයද එකයිද? එකයි කන්න පුළුවන්. හා. එකයි ඈ. අයියා දැන් හයක් විතර නක් වෙයි. තුනයි කන්න පුළුවන්. හරි. Okay. දෙකයි. තුනෙම කනවා. තුනයි. හරි. දෙකයි. නේ. අර බත් බෙදෙන මේ සෑල්ල වගේ ගන්නද? අමාරුනේ. කොහොම ඒ කියන්නේ. මට වැටුණා හයක් ඈ. මොකද කරන්නේ? ඇති ඔච්චර කන්නේ මොකද්ද? බලමු. හයයි. මම ඉවර කරා. ගේම් ඕවර්. නෑ ඉතින් කරේ. කනවා. එකයි. දෙකයි. තුනයි. හරිද? හතරයි. පහයි. අවසාන එක. මම අද කන්නේ රයිස් කනක් කම්. ලෝ කනක් කම් නේ. ඔගේ නෑ. එන්නද? මේසන් හදන්න මේසන්. පහයි. මට ඇසි. කොහොමද කරන්නේ? හා නේ. ඉක්මනට ගන්න. එකයි. මම බල කරේ නෑ. ඔයගොල්ලෝ මට වඩේට ලොක් කරලා කප්පයක් කියලා. කන්න බෑ. නේ කඩලා මම කනවා අරගෙන නෑ. දෙකයි. ආකාර මොකද කන්නේ? තුනයි. අර විතරේ මට දාගෙන යනවා. අනේ මේ මම දැන් ඔක්කොම කරා. තුනයිද? තම. ඔව් මේ හතර. දෙකයි. මේ චුටි එකක් ගත්තේ. හතරයි. තව එකයි. නෑ. රයිස් එක? නූඩල්ස් එක? මන්නේද? මම දැම්මේ. ඇත්ත. හරි ඉවරයි. හතරයි. රයිස් එකෙන් පටන් ගන්න රයිස් එක. එකයි. මේ වමත් කාරෙත් එක බලන්න. මේ මොකද? ඕකේ ඉතින් ඔක්කොම කන එක නම නම් දෙනවා කල්පනන්නේ. අවසාන එක. ඔව්. හතරයි. ඉතින් තුනයි කෑම. දැන් මේකේ රයිස් කඩවල දෙකයි. මේක කෑම. ඔව්. බලමු මේක කා. දෙකයි. නේද? හරි. මේක හරියන්නේ නැහැ. එකයිනේ. මේක දෙක. හා.
මේක මොකද ඉවර කරනවා ඈ මේකත් කන්න හා කරලා දෙනවා නේ 3යි මොකෝ කන්නේ 4යි හැම වෙලාවෙම කරලා දෙන්න මල ඉවරනේ හොඳයි ඔය චෙපෙට කොහොමද කරන්නේ එන්නේ නුඹලා ඒක තමයි මේස හඳගන්නේ දැක මොකදනේ හරි හරියට කොහොමද එකයි හතරයි මොකටද දිලන්නේ මොකටද දිලන්නේ ඕ මන්දිර දැන් මම මන්දිර බබා ඔය ඊළඟට මට හැක් කරනවා ඩයක් ඉතින් කමන්නේ ඉතින් අඩුවෙන් කන්න දෙකයිනේ එකයි ඉස්සෙල්ලා කෑවා හ්ම් කෑවා දෙකයි දැන් දෙකයි දැන් මේ තුන්වෙනි එක මේ දෙක නැහැ තුන හ්ම් නෑ හලෝ ඔව් තුනයි හරි ඉවරයි මම කරලා ගියා ඈ